ආරක්ෂක ආහාර. අපි එදිනෙදා ගන්නා ආහාරවල අඩංගු පෝෂක පදාර්ථ අනුව එම ආහාර ප්‍රධාන කොටස් තුනකට වර්ග කරනවා. ඒ ප්‍රධාන කොටස් තුන තමයි ශක්තිජනක ආහාර, වර්ධක ආහාර සහ ආරක්ෂක ආහාර කියලා කියන්නේ. මේ අතරින් ශක්තිජනක ආහාර සහ වර්ධක ආහාර පිළිබඳව මම මීට කලින් වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඉහළින් දැක්වෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ වීඩියෝ දෙක බැලුවහම ශක්තිජනක ආහාර සහ වර්ධක ආහාර පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු ආරක්ෂක ආහාර කියන්නේ මොනවද කියලා. අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන ආහාර ආරක්ෂක ආහාර කියලා හඳුන්වනවා. අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න නම් විටමින් වර්ග සහ ಖನಿಜ වර්ග අඩංගු ආහාර ප්‍රධාන වශයෙන් අපේ ශරීරයට අවශ්‍ය වෙනවා. ඒ විදියට අවශ්‍ය වන විටමින් වර්ග කීපයක් විදියට A විටමින්, B විටමින්, C විටමින් සහ D විටමින් දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන ಖನಿಜ වර්ග කීපයක් විදියට යකඩ, කැල්සියම් සහ අයඩින් දක්වන්න පුළුවන්. නැවුම් එළවලු වර්ග, නැවුම් පළතුරු වර්ග සහ නැවුම් පලා වර්ග මගින් බොහෝ විට විටමින් අඩංගු ආහාර අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. මේ අතරින් තද කොළ පැහැති පලා වර්ග, කහ පැහැති එළවලු වර්ග හා කහ පැහැති පළතුරු වර්ග වලින් A විටමින් අපේ ශරීරයට මනා ලෙස ලබා ගන්න පුළුවන්. A විටමින් අඩංගු තද කොළ පැහැති පලා වර්ග කීපයක් විදියට නිවිති, කැරට් කොළ, වට්ටක්ක කොළ, මුරුංගා කොළ, මුකුණු වැන්න, කංකුම් වගේ පලා වර්ග උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. A විටමින් අඩංගු කහ පැහැති එළවලු වර්ග හා පළතුරු වර්ග විදියට වට්ටක්කා, කැරට්, කහබතල වගේ එළවලු වර්ගත්, ගස්ලබු, අඹ, ලාවලු වගේ පළතුරු වර්ගත් මෙතනදී විශේෂයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි තද කොළ පැහැති එළවලු වර්ග, තද කොළ පැහැති පලා වර්ග, විවිධ පළතුරු වර්ග සහ මාංශ භෝග මගින් B විටමින් අඩංගු ආහාර අපේ ශරීරයට ඉතාමත් හොඳින් ලබා ගන්න පුළුවන්. B විටමින් අඩංගු තද කොළ පැහැති එළවලු වර්ග හා පලා වර්ග කීපයක් විදියට බෝංචි, බණ්ඩක්කා, බීට් වගේ එළවලු වර්ගත්, නිවිති, තම්පලා, කරපිංචා වගේ ආහාර මෙතනදී වැදගත් වෙනවා. B විටමින් අඩංගු පළතුරු වර්ග විදියට කෙසෙල්, අන්නාසි, දොඩම් විශේෂයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි B විටමින් අඩංගු මාංශ භෝග අතර මුං ඇට, උඳු, සෝයා බෝංචි, කඩල, අවර, රටකජු වගේ මාංශ භෝග වලට සුවිශේෂී තැනක් හිමි වෙනවා. C විටමින් අඩංගු ආහාර වශයෙන් දොඩම්, දෙහි වගේ පැඟිරි කුලයේ ආහාරත්, නෙල්ලි, කජු පුහුලන්, පේර, වෙරළු, ලොවි වගේ පළතුරු වර්ගත් විශේෂයෙන්ම දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිසුන්ගේ අස්ථි වර්ධනයට මහත්සේ උපකාරී වන D විටමින් අඩංගු ආහාර මාළු තෙල්, බිත්තර සහ කිරි මගින් මනා ලෙස ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි උදෑසන පායන හිරු එළිය මගින්ද ස්වභාවිකවම D විටමින් ලබා ගන්න පුළුවන්. අපේ ශරීරය ආරක්ෂා කරන විටමින් වර්ග ලබා ගන්න පුළුවන් ආහාර පිළිබඳව දැන් ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති. ඒ විදිහටම අපි දැන් බලමු අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන ಖನಿಜ වර්ග ලබා ගන්නේ කොහොමද කියලා. නැවුම් ශාක ආහාර සහ සත්ව ආහාර මගින් ಖනිජ වර්ග අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ලබාගත යුතු ಖනිජ වර්ග කීපයක් විදිහට යකඩ, කැල්සියම් සහ අයඩින් ප්‍රධාන තැනක් ගන්නවා. මේ ಖනිජ වර්ග අතරින් යකඩ සත්ව ආහාර මගින් ඉතාමත් ප්‍රබල ලෙස අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. සත්ව ආහාර අනුභව නොකරන්නන්ට, ඒ කියන්නේ නිර්මාංශ පුද්ගලයන්ට මාංශ භෝග මගින් සහ තද කොළ පැහැති පලා වර්ග මගින් යකඩ තමන්ගේ ශරීරයට ලබා ගන්න පුළුවන්. මේ අනුව යකඩ අඩංගු සත්ව ආහාර විදිහට මස්, මාළු, කිරි, බිත්තර, කරවල කියන සත්ව ආහාරත්
මස්, මාළු, කිරි, බිත්තර ආශ්‍රිත නිෂ්පාදන වලිනුත් යකඩ අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යකඩ අඩංගු මාංශ භෝග විදියට මුං ඇට, කව්පි, උඳු, සෝයා බෝංචි, කඩල, පරිප්පු වර්ග දක්වන්න පුළුවන්. යකඩ අඩංගු ශාක ආහාර අතර තද කොළ පැහැති පලා වර්ග වලට හිමි වෙන්නේ විශේෂ තැනක්. ඒ අතර සාරණ, ගොටු කොළ, මුරුංගා කොළ, කිරි අගුණ කොළ, මුගුණු වැන්න, නිවිති, කංකුම් ඇතුළු සියලුම තද කොළ පැහැති පලා වර්ග මගින් අපේ ශරීරයට යකඩ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය වන ඛනිජ අතර කැල්සියම් අඩංගු ආහාර ලබා ගන්න පුළුවන් සත්ව ආහාර සහ ශාක ආහාර මගින්. කැල්සියම් අඩංගු සත්ව ආහාර විදිහට හාල් මැස්සෝ, කුඩා මාළු, කූනිස්සෝ, ටින් මාළු සහ බිත්තර දක්වන්න පුළුවන්. මේ සත්ව ආහාර අතරිනුත් කුඩා කටු සහිත මාළු වර්ගවල කැල්සියම් බෙහෙවින් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම තමයි කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වලත් කැල්සියම් බොහෝසේ අඩංගු වෙනවා. ඒ අතර දියර කිරි, යෝගට්, මී කිරි, චීස්, බටර්, පුඩින් වගේ ආහාර ප්‍රධාන තැනක් ගන්නවා. මේ විදියටම කැල්සියම් අඩංගු ශාක ආහාර කීපයක් විදියට තම්පලා, කතුරු මුරුංගා, මුගුණු වැන්න, කරපිංචා, නෙළුම් අල, තල සහ දිවුල් වගේ ආහාර දක්වන්න පුළුවන්. මේ විදියටම අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය වන අනෙක් ඛනිජ වර්ගය වන අයඩින් අඩංගු ආහාර මුහුදු මාළු, කරවල සහ ලුණු සහිත පරිසරයක වැඩෙන පැලෑටි මගින් ලබා ගන්න පුළුවන්. මේ ලුණු සහිත පරිසරයක වැඩෙන පැලෑටි අපි ලබා ගන්නේ මුහුදු ආශ්‍රිතවයි. දැන් ඔයාලා සියලු දෙනාටම අවබෝධ වෙන්න ඇති අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන ආහාර මොනවද කියලා. අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න නම් විටමින් වර්ග සහ ඛනිජ වර්ග අඩංගු ආහාර ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න නම් මේ ආරක්ෂක ආහාර නිවැරදිවම අපේ ආහාර වේල් වලට එක් කරගන්න අපි පුරුදු වෙන්න ඕනේ. අදට මගේ වීඩියෝ එක අවසන් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. මේ වගේ අධ්‍යාපනික වශයෙන් සහ සෞඛ්‍යමය වශයෙන් වැදගත් වෙන වීඩියෝ නිතර බලන්න නම් අපේ සිත්ඵල YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට පුළුවන් අපේ සිත්ඵල YouTube channel එකෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඉතාමත් පහසුවෙන් ඒ වීඩියෝ එක නරඹන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, අනිත් අයටත් බලන්න share කරන්න. නැවතත් මෙවැනි වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට පැමිණෙන බලාපොරොත්තුෙන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.